හරි පළවෙනි පාඩම චාගිතෝගේ. ආයේ ඉංග්‍රීසියෙන් තියෙන මොකක්ද සෙල්ස් ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි හඳුන්වා දෙන්නේ. අපි අර ඉස්කෝලේ අයවතරදී තිබුණේ ආයේ ඒ වගේ මේකේ පාඩම් පුරාටම දාලා තියෙන්නේ පාඩම් පුරාට මේ තමන්ව හඳුන්වා දෙන්න තමන්ගේ රට මොකක්ද දැන් මේක පිටරටක් නේ ඉන්දිය කතාවක් ඒ හින්දා තමන්ගේ රට තමන්ගේ රැකියාව නම එහෙම හඳුන්වා දෙන්න ඒ කියන්නේ රටේ වචන රැකියාව සම්බන්ධ වචන අන්තිමට තියෙන්නේ මේ කොරියාවේ ආචාර කියන විදිහට වැඩි හිටියට ආචාර ගන්න කොහොමද පාසින් අඩු වෙනට ආචාර ගන්න කොහොමද එහෙම මේ මූලික දැනගන්න දේවල් ටික තමයි හරි කොහොම හරි මේ චාගිසෝගේ කියන්නේ තමන් හඳුන්වා දීම තමන්ව හඳුන්වා දීම දැන් මේ රූපෙන් දාලා තියෙන එක මේ මුලින්ම හම්බෙච්ච අය කතා බහ කරනකොට කොහොමද කියන්නේ. හරි ඊට පස්සේ මේක දැන් මේ තියෙනවා මේ කහ පාටින් ඕනනාරා කරම්මිකා. ඕනනාරා කරම්මිකා කියන්නේ මොන රටේ පුද්ගලයෙක්. මොන රටේ පුද්ගලයෙක්. ඕන කියන්නේ මොන නාරා කියන රට කරම්මිකා කියන්නේ පුද්ගලයෙක්. මොන රටේ පුද්ගලයෙක්. ඊට පස්සේ කියනවා චොනන් නේපාල් කරම්මිමි. චොනන් කියන්නේ මම නේපාල් කියන්නේ නේපාලේ ගන්නවා. ආරම් කියන්නේ පුද්ගලයෙක් කියන එක කෙනෙක් කියන එක ඉම්මිදා කියන්නේ වෙමි. මම නේපාල් ජාතිකයෙක් වෙමි. හරි ඊට පස්සේ අපි මේකේ මේ උඩ මේ කහ පාටින් ඉරි පාටින් ලාබල පාටින් තියෙන ඒ පාඩමේ උගන්වන්නේ මොනවද කියන්නේ මේකේ අන්තර්ගත. ඒතර මේකේ මේ මුන් පොක් කියන්නේ ව්‍යාකරණ. ග්‍රැමර් කියන ගන්නනේ. මුන් පොක් කියන්නේ ව්‍යාකරණ. ව්‍යාකරණ. ඒතර ව්‍යාකරණේ ඉම්මිදා ඉම්මිකා ඔන්න ඔය තුන ගන්න. ඊළඟ ඔහි කියන්නේ වචන. ඒ කියන්නේ මේ පාඩමේ උගන්වන වචන මොනවද කියලා. ඒතර මේකේ කියනවා නාරා රටවල් රැකියා. ඒ කියන්නේ ලෝකෙින් ඔක්කොම රැකියා නෑ. ප්‍රධානම කීපයක් තියෙනවා. රටවලුත් එහෙමයි. ලෝකෙින් ඔක්කොම රටවල් නෑ. මේ කොරියාවට සේවකුයි බඳව ගන්න රටවල් 1000ක් 18ක් තියෙනවා. ඒ රටවල් වල ජාතික කොඩියයි රටේ නමයි කොරියා කොඩියත් එක්කම තියෙනවා. ඊට පස්සේ මේ මුන්හාජොමු කියන්නේ සංස්කෘතික තොරතුරු. සංස්කෘතික තොරතුරු. මේ කල්චර් යන ඉන්ෆෝමේෂන් සංස්කෘතික. හරි. ඔය ටික තමයි මේ පාඩමේ උගන්වන්නේ. ඒ කියන්නේ ඔය හැම පාඩමකම එහෙම දාලා තියෙනවා. පාඩම පටන් ගන්න කලින් ඒ පාඩමේ තියෙන ව්‍යාකරණ මොනවද? ඒ තියෙන වචන මොනවද? ඒකේ උගන්වන්න බලාපොරොත්තු වෙන සංස්කෘතික තොරතුරු මොනවද? වෙන දෙයක් කියනනම් මේ පාඩම සිලබස් එකට දාලා තියන්නේ ඇයි කියලා තමයි මුලින්ම තියෙන්නේ. හරි ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ. ඊළඟට හරි රටවල් දෙක තමයි තියෙන්නේ. පොඩි කරන්නේ. ඔය වාර පේන්නේ නේද? මේ එතකොට මෙතන මේ ඔහි කියන්නේ කලින් කිව්වා වගේ පුතේ වචන. ඊට පස්සේ මේ නාරා ඉරම් කියන්නේ රටේ නම. නාරා කියන්නේ නාරා කියන්නේ රට. ඉරම් කියන්නේ නම. නාරා ඉරම් රටේ නම. රටේ නම. රටේ නම. එතකොට මේ මුලින් ඒක කියවම හාන්ගු මේ කොරියාව කොංගෝ ලාओ මොංගෝල් මියන්මා බංගලාදේශ වෙතනාම් ශ්‍රී ලංකා උස්බෙකිස්තාන් ඉන්දුනීසියා තුංගු කාම්බෝඩියා කිර්ගිස්තාන් තජිකිස්තාන් පේගු පාකිස්තාන් පිලිපීන් දැන් මේක කියවුවම තේරෙනවා මේකේ අපිට අමුතුවෙන් පාඩම් කරන්නයි කියලා නෑ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි නේපාල් පාකිස්තාන හිනවා තියෙන්නේ ඒක රටවල් කිහිපයක් තියෙනවා අලුත් වචන ඒ කියන්නේ කොරියන් නෑ දාගත්තුනා එකක් තමයි මේ තොන්තිමෝර කියන එක ඊට පස්සේ මේ වියට්නාමෙට වෙතනාම් කියන එක චීන ජුංගු කියන එක තායිලන්ත තේගු කියන එක
අනිත් ඒවා විශේෂයක් නැහැ. අය ඔක්කොම දැන් ලංකාවට කියන ශ්‍රී ලංකාවේ. කොරියාවට හම්බු. එහෙම දාලා තුනක් ටිකක් තියෙනවා. හරියට තේරුම් මම කියන්නම්. හරි එතකොට හම්බු දකුණු කොරියාව. රිපබ්ලික් ඔෆ් කොරියා. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලයෙන් කියන දකුණු කොරියාව. ඒ වගේම මෙතනින්ම ලියාගන්න උතුරු දකුණු කොරියාව කියනකොට දකුණු කොරියාවේ හා බැඳුණු ඉස්සර 1944 වෙන්න කලින් එකටද විතරට මේ උතුරු කොරියාව කියනවා උතුරින් ලියාගන්න උතුරු වෙන කුක්හන් කියන. උතුරු කොරියාව. ඒ කියන්නේ කුක් කියන්නේ උතුර කියන එක. කුක්ටොක් කියලා කියන තුන් විහාර. කුක්හන් උතුරු කොරියාව. හරි. ඊට පස්සේ නේපාල් දන්නවනේ. නේපාල්. ඊට පස්සේ ටොන් ටිමෝර කියන්නේ මේකත් අපි ඉස්කෝලේ කාලේ තහවුරු නැති රටක්. ඒ ටොන් කියන්නේ නැගෙනහිර ටිමෝර කියන්නේ ටිමෝරේ ඒක මේ ඉන්දුනීසියාව වෙන් වෙච්ච කෑල්ලක්. මේ ළඟදී තමයි රටකට පිළිගන්නේ. ඒකට කියන නම තමයි නැගෙනහිර ටිමෝරේ. නැගෙනහිර ටිමෝරේ. නැගෙනහිර ටිමෝරේ. හරි. ඊට පස්සේ මේ ලාओසේ. ඒ ඔක්කොම අග්නික ආසියා රටවල් තමයි. අග්නික ආසියා දකුණු ආසියා රටවල්. හරි. ලාओසේ මොංගෝලියාව කොරියන් නම් ඉස්සරහම අපි අර ඉන්දියාවෙන් ආවා කියන වගේ මොංගෝලියාව තමයි මුලින්ම කොරියන් ජාතිකයෝ ඒ කොරියාවට ආවා කියන්නේ. ඒ මියන්මාර්. මියන්මාරේ ඊට පස්සේ බංග්ලාදේශ. ඒක අර බංග්ලාදේශ කොහොමද දන්නවා අර ඒක අර පර්බහුර මුලට එන හින්දා මේ ඒ කියවෙන්නේ බංග්ලාදේශ කියලා කියනවා. බංග්ලාදේශ. ඉතින් වෙතනාම් වියට්නාම්. වෙතනාම් වියට්නාම්. ඊට මේක දන්න අපේ රට ලංකාව ඒක කියන ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා ශ්‍රී ලංකා. ඊට උස්බෙකිස්තාන් කියන්නේ උස්බෙකිස්තාන්. උස්බෙකිස්තාන්. උස්බෙකිස්තාන රුසියා කිතු රටක් උස්බෙකිස්තාන. ඊට ඉන්දුනීසියා. ඊට චුංගුක් චීනේ. අනේක තමයි අලුතෙන් පාඩම් කරන්න තියෙන්නේ චුංගුක් කියන එක මේ චීනේ කයිනා කියන සාමාන්‍යයෙන් චුංගුක් කියලා කියවේ. හරි ඊට පස්සේ කාම්බෝදියා ඒකමයි කාම්බෝදියා කියන්නේ කාම්බෝදියා කියන්නේ කාම්බෝදියා. ඊට පස්සේ කිර්ගිස්තාන. කිර්ගිස්තාන. රුසියාව විතර සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් මේ රුසියාව විතර තියෙන කිර්ගිස්තාන. ඊට පස්සේ තජිකිස්තාන. එයා තේගුක් කියන්නේ තායිලන්ත. තායිලන්ත. ඊට පස්සේ පාකිස්තාන යනවා පාකිස්තාන පිලිපීන් හරි ඔය රටවල් වලින් තමයි කොරියාවට නීත්‍යානුකූලව දේශකම්කරු ගන්නවා ඊනයි ක්‍රමයටද සමහරු ඔය ගානාව වගේ රටවල් වලින් රුසියාවෙන් පවා මේ
ඇවිල්ලා ඉන්න වැඩ කරන කට්ටිය විතර නැතුව හොරෙන් එක විදිහවලට එමෙ ඉන්නවා රුඩියාවෙත් ඉන්නවා ගානාවෙත් ඉන්නවා අප්‍රිකන් රටවල දැන් මෙතන අප්‍රිකන් රටවල එකක්වත් දැන්නේ අප්‍රිකන් රටවල මේ ගොඩාක් ඇවිල්ලා ඉන්න කොරියාව වැඩ කරනවා විතර නැතුව මේ ඒවා මේ කියලා මේ නීති ආරම්භ සේවකව ගෙන්නා ගන්න අරවල විතර මෙතන තියෙනවා හරි ඊට පස්සේ ඉඳලා වචන කීපයක් වචන තියෙනවා ඕන කියන්නේ මොන තරම් කියන්නේ විනිතා උද්ගලයා කියනවා එයිසයි ඉරම් කියන්නේ නම කුක්ටෝ කියන්නේ රට නුහු කියන්නේ කවුද ඕන කියන්නේ මොන තරම් කියන්නේ උද්ගලයා නැත්නම් විනිතා කියන එක ඉරම් කියන්නේ නම කුක්ටෝ කියන්නේ රට නුහු කියන්නේ කවුද හරි ඊට පස්සේ තියෙන්නේ මේක මේ රටේ ජාතික කොඩියයි නමට යා කරන්නේ. ඒක ව්‍යාකරණ තේරුම ක්වන්ඩිට්න. ඒ කියන්නේ ගැළපෙන කොඩියට යා කරන්නේ. ගැළපෙන දෙයට යා කරන්නේ. ගැළපෙන දෙයට යා කරන්නේ එතකොට ඉතින් මේ ගන්නවානේ. තවද නේපාලය අයගල ඉන්නකොට නේපාලේ මතකයි මට. මේක නේපාලේ. ඊට පස්සේ වියට්නාම කොහොමද මේ තරුව ගන්න අතුමාරක් ඉන්න පෙතනම් මේක. ඊට පස්සේ ඉන්දුනීසියා දෙක පිලිපිනි හතර නෑ දෙක මොකද දෙක මියන්මාර් ඉන්දුනීසියානේ වතන වලින් දෙක මියන්මාර් සර් දෙක ඉන්දුනීසියා ඔව් මේක ඉන්දුනීසියා ඒ ඉතුරු එකයි ආම්බෝනේ ඔව් ආම්බෝ මේක මියන්මාර් මේක වියට්නාම් පෙතනම් වියට්නාම් නේපාල් මියන්මාර් මියන්මාර් ඊට පස්සේ මේ ව්‍යාකරණය ඒ කියන්නේ මේ දැන් මේ දෙකම එකට තියෙනවා. කලින් අර පරණ විවෘතේ නම් ඔක ව්‍යාකරණ දෙකක් හැටියට දාලා තිබුණේ ඉම්මිදා කියන්නේ මොකක්ද ඉම්මිකා කියන්නේ මොකක්ද කියලා මේ ව්‍යාකරණ දෙකක් හැටියට දාලා තිබුණේ. දැන් නම් එකක් හැටියට දාන්න දෙයක්වත් නැහැ ඒකේ. මේ ඒ කියන්නේ මෙහෙමයි. ඉම්මිදා කියන්නේ එළම් කෙටියෙන් කියන්නේ වෙඩි වේගය. නැත්නම් දීර්ඝව කිව්වොත් මේ නාම පදයක් හඳුන්වා දීමේදී භාවිත වේ. නාම පදයක් හඳුන්වා දීමේදී භාවිත වේ. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් අපි කියමු දැන් අර මේ කියන තමයි ආයි කියන්නේ. දැන් යාළුවෙක් අර ගහනවා කියන්නේ අර වැදගත් විදිහට යාළුවෙක් කියලා කියනවා සිංහලෙන්. එතකොට කියන්නේ චිංගු ඉම්මිනි. දැන් අම්මා වෙලා ඔමොනි ඉම්මිලා. දැන් ගේට්ටුවට ගිහලා චිප් ඉම්මිලා. එහෙම. එහෙම. නාමපදයක් හඳුන්වා ගන්න. දැන් ෆෝන් එක පෙන්නලා ඒක ගමන් චේ සොනා ඉම්මිලා. එහෙම කියලා කියන්නේ. තමන්ගේ ෆෝන් එක. අර නාමපදයක් හඳුන්වා දෙනකොට ඒ විධිමත් භාෂාවෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒක තුන කතා බහ කරනවා. ඒ උදාහරණයක් දැන් කිව්වොත් දැන් යාළුවෙක් කියනවා චිංගු ඉම්මිලා. යාළුවෙක් ඔය යාළුවෙක් ඉන්නවා.
Ila amana omoni imida. Omoni imida. හරි. ඒකේ දෙක සරලයි. මහල උදයක් නැහැ. මිදාගෙන මෙමි. ඊට පස්සේ නිකා කියන්නේ ඒකම තමයි. ඒකේ ප්‍රශ්න ආවා. ඒක වෙන්නේ කියනවා විධිමත් භාෂාව නැත්නම් වැදගත් විදිහේ භාෂාව හසුරවනකොට නාමපදයක ප්‍රශ්නයක් අහනවා. අර මේකම ගන්න පුළුවන්. යාළුවෙක්ද ඉංගු ඉම්මිකා. එතකොට අම්මාද මොණි ඉම්මිකා. දැන් ඉස්කෝලේදී හක්කෝයි ඉම්මිකා. කිප් ඉම්මිකා. දැන් ශ්‍රී ලංකා ජාතියේ ශ්‍රී ලංකා තරම් ඉම්මිකා. එහෙම. කොරියන් ජාතියේ හංගු තරම් ඉම්මිකා. එතන රස්සාව කියලා දැන් නොම්බු කියලා කියන්නේ ගොවියට නොම්බු ඉම්මිකා. ගොවියෙක්ද ඒ වගේ. හරි. දැන් පැහැදිලි ඉම්මිදාගෙන විදුවේ ඉම්මිකාගෙන වෙනවා. හරි. ඒක උනා ලියා ගන්න. වෙන්නේ නාමක සම්වාදීනේ මේක වෙනවද නාම පදයක් පිළිබඳ ප්‍රශ්නයක් නැගිනේ. ප්‍රශ්නයක් නැගීමේ නාම පදයක් පිළිබඳ ප්‍රශ්නයක් නැගිනේ. ඉම්මිදා වෙන්නේ නාම පද ප්‍රශ්නයකට කිංගු ඉම්මිදා ඔමුනි ඉම්මිදා ඒක ඉම්මිකා වෙනවද ප්‍රශ්නයක් කරන යාළුවෙක්ද අම්මද ඒ වගේ. හරි ඊට මෙතන තියෙන පොඩි අභ්‍යාසයක්. මේකේ තියෙන මෙන්න මේක ලියා ගන්න ඕනේ. ඕම් කියන උදාහරණ. උදාහරණ. වා කියන්නේ හා. හත් කියන්නේ එකට. උදාහරණයත් එක්ක එකට. සර්ගෝ ලියලා උදාහරණයත් එක්ක එකට ලියලා චාගුසේකවරල් හේපොතේ. චාගිසුගේ කරලා බලන්න. කියලා බලන්න. දැන් මේකත් එක්ක තමන් යන කියන්නේ කියන්නේ. චාගිසුගේ කිව්වා මීට වඩා තියෙනවා. අපි අර ඉංග්‍රීසියෙන් කියනවා. දැන් මේ මූලිකව කියන්නේ. උදාහරණ වගේ කියලා තමන් කියලා බලන්න. කියලා කියන්නේ. හරි දැන් උදාහරණ මොකක්ද තියෙන්නේ? ඉරම් තියෙනවා. ඉරම් කියන්නේ නම. නම් ඉදුම් කියලා ඉදුම් අගුල්. අගුල් නම්. ඉතින් පොක්ටෝ කියන්නේ රට. රට මේක නැගෙනහිර පිනෝරේ. නැගෙනහිර තිමෝරේ රට. හරි. එතකොට මේ දැන් මොකද්ද? එතන තියෙන්නේ මේක අපි දන්නේවනේ. අඤ්ඤුමතයෝ කියන්නේ ආයුබෝවන්. ආයුබෝවන්. ඉගුම් ඉම්මිලා. ඉගුම් වෙමි. ඊට පස්සේ සොන් තිමෝර පරම් ඉම්මිලා. නැගෙනහිර තිමෝර ජාතිකයෙක් වෙමි. නැගෙනහිර තිමෝර ජාතිකයෙක් වෙමි. නැගෙනහිර තිමෝර ජාතිකයෙක් වෙමි. හරි. දැන් ඕගොල්ලන්ට කියන්නේ මේක ඒ වගේ මුලින්ම ලියන්න නමයි රටයි. දැන් ඔයාගෙන නවිදුණා. එතකොට නා වී දු රට ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා අඤ්ඤමතයෝ ලියන්න නාවිදු ඉම්මිදා. ඊට පස්සේ රට
අර විදිහට ශ්‍රී ලංකා තරම් ඉන්නේ. ශ්‍රී ලංකා තරම් ඉන්නේ. දැන් කලින් තුවාන් නිම්මිලා වෙදනාම තරම් නිම්මිලා ඒක. ඊට පස්සේ කියන්නේ මේ විදිහට මේ හැම රටක් ගැනම ලියන්න කියලා මේ අපිට කියලා හුරු වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ රටේ ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ පෝගිවා පච්චි තේවාහි පොතේ. ඒ උදාහරණය වගේ පෝගිවා උදාහරණය වගේ පච්චි කියන්නේ එකට මේක කලින් අමුන්නේ තේවාහි පොතේ කියන්නේ සංවාදයේ යෙදී බලන්න. උදාහරණය වගේ සංවාදයේ යෙදී බලන්න. තේවා හදා කියන්නේ සංවාදයේ කියන. එතකොට දැන් මේකේ ඉන්නේ පිලිපීන. ඉතින් ඕන නානා කරමිනිකා. ඒ කියන්නේ මොන රටේ පුද්ගලයෙක්ද? පන්දින තෑගිද? මොන රටේ පුද්ගලයෙක්ද? මොන රටේ පුද්ගලයෙක්ද? එතකොට පිලිපීන් තරම් ඉන්නවා. පිලිපීන් පොතේ මම ආදිකයේ වෙමි. පිලිපීන් ජාතිකයේ වෙමි. පිලිපීන් ජාතිකයේ වෙමි. හරි. ඊට අනිත් ඒවා දැන් මෙයා තේවි. ඒතර කොහොමද කියන්නේ? ඕනනාල පරමිමිකා තේවි පරමිමිකා. දැන් මෙයා මියන්මා. ඕනනාල පරමිමිකා මියන්මා පරමිමිකා. තේරෙනවද? ඊට කාම්බෝදියා ඕනනාල පරමිමිකා කාම්බෝදියා පරමිමිකා. ඊට බංගලාදේශ ඕනනාල පරමිමිකා බංගලාදේශ පරමිමිකා. දැන් ලංකාවේ නම් ඇහුවොත් ඕනනාල පරමිමිකා ශ්‍රී ලංකා පරමිමිකා. නැත්නම් එහෙම ඊට පස්සේ තියෙන ඒ ඔක්කොම අලං වල දෙබතා. මේක මේ PDF එක මෙතන තියෙන්නේ මේ ස්මාර්ට් බෝඩ් වල මේ සපෝට් කරන ඇප්. ඔයාලට මේ ඩවුන්ලෝඩ් කරගන්න මේකේ ඇප් එකක් තියෙනවා. මේ පොත මේ විදිහට මේකම තියෙන ඇප් එකක්. ඒ ඇප් එකේ තියෙනවා මේකේ මේ ටැග් එක. ඒ කියන්නේ දැන් මෙතන මේ තියෙන මේක මේ පිළිලත් ඉන්නේ ඒ කොහෙද පිළිලත් ඉන්නේ 28 කියලා ඒ ටැග් එක ඩවුන්ලෝඩ් කරලා මේක අහන්න පුළුවන්. මේ ටැග් එකේ නෙමෙයි මේ ඇප් එක. හරි. එතකොට මේ මම අර එදා එව්වේ. මේකේ මේ එතකොට කියනවා ඉවර්බණි අඤ්ඤුම් හතේෝ ඉදුම් ඉම්බිද. ආයිබෝවන් ඉදුම් වෙමි. නමක්නේ. ආයිබෝවන් ඉදුම් වෙමි. ඊට පස්සේ සොන් තිමෝර පරම් ඉම්බිද. ඒ කියන්නේ අර කිව්වා වගේ සොන් තිමෝර කියන්නේ නැගෙනහිර තිමෝර පරම් ඉම්බිදා කියන ජාතිකයෙක් වෙමි. නැගෙනහිර තිමෝර ජාතිකයෙක් වෙමි. අපේ නෝලාලියසේ මන්ද
හරි. ඊට පස්සේ ආයෙත් දින අන්‍ය වශයෙන් මදු වෙමිද අනිත් එක්කෙනාගේ. ආයුබෝවන් මදු. එයාගේ නම. මදු වෙමිද. ආයුබෝවන් මදු වෙමිද. හරි. ඊට පස්සේ ආයෙ අහන ඉක්ම ප්‍රශ්නයක්. එයා මදු මෙතන රටකින් වෙන්නේ ඕන නාරා තරම්මින්මිතා. ඒ අර කලින් අපි හම්බෙච්ච ඕන කියන්නේ මොන නාරා කියන රට තරම්මින්මිතා මොන රටේ පුද්ගලයෙක්ද? මොන රටේ පුද්ගලයෙක්ද? ඕන නාරා තරම්මින්මිතා. මේක අහනවා මොන රටේ පුද්ගලයෙක්ද? ඊට පස්සේ කියනවා නේපාල් තරම්මින්මිතා. නේපාල් දන්නවා නේපාල් ජාතිකයෙක් වෙන්නේ. නේපාල් ජාතිකයෙක් වෙන්නේ. හරි ආයෙත් අනුමතේ වායුවන් ඉමුන් ඉමිලා ඉමුන් ඉමි තොම් තිමෝර කරමින්මිලා නැගෙන් තිමෝර ජාතිකයෙක් වෙමි ආයුවන් මදු විමිලා මදු වෙමි ඕන නාරා කරමින්මිලා මොරටේ උද්දේද්ද නේපාල් කරමින්මිලා නේපාල් ජාතිකයෙක් වෙමි. හරි ඊට පස්සේ ප්‍රශ්න දෙකක් අහනවා. හැම දෙපදක් ඇටින්ම මේකෙන් දෙදක් තේරුම් කියන්නේ පිළිතුරු බලන්න. දෙදක් හදාගන්න පිළිතුරු දෙනවා කියන්නේ. දෙදක් පිළිතුරු බලන්න. එතන මේක කියනවා ඉදුමන් ඕන නාලා පරණයි. ඉදුම් මොන රටේ පුද්ගලයෙක්. දැන් ඉදුම් කිව්වේ කොහේ පුද්ගලයෙක් කියලා? නැගෙනහිර තිමෝර ජාතිකයෙක් කියලා. මේක එහෙම ලියුම හරියි. තොම් තිමෝර කරමින්මිලා. ඊට පස්සේ මේ දෙවෙනි කියන්නේ ඒකම තමයි. මෙයා නේපාල් කරන්නේ. පළවෙනි ප්‍රශ්නෙට මේක ලියුවා හරි. ප්‍රශ්නෙට මදු මොනට පුද්ගලයෙක්ද නේපාල් කරන්නේ මේක ලියුවා හරි. නේපාල් ජාතිකයෙක් වෙන්නේ. ඕන නාලා බලන්න කියන්නේ මොකද? මොන රටේ පුද්ගලයෙක්. මේ නල් කියන්නේ මොකද්ද කියලා මේ එහා පැත්තේ මේ තියෙනවා. හරි මේකෙදිත් එහෙම තමයි නුඹු වයිමිකා කොන් වයිමිකා ඕන හරි ඊට රැකියා රැකියා තුලින් කියවලේ එතකොට එකපාර කින්දට මොළ පොඩි වෙනවා කියන්නේ ඉගොක් මෙයෝ රැකියාවල නම් නැත්නම් රැකියාවල කියන නම් එතකොට රැකියාවල කියන නම් පළවෙනි එක හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා හක්සෙන් ශිෂ්‍යයා දැන් සමහර වාලා ශිෂ්‍යයාගේ රස්සාවද කියලා මේ නෑ ඒක එහෙම දාලා තියෙනවා සමහර රස්සාවල් කරනවා ඇයි ඉගෙන ගන්න සමහර ආවි විද්‍යාත විද්‍යාවට මේ ඉගෙන ගන්න අය ඉන්නවනේ ඒක හරි ඊට පස්සේ සොන්සෙන් නෙම් කියන්නේ මේ ගුරුතුමා නැත්නම් ගුරුවරයා කියන හරි ඊට පස්සේ හේතාවන් කියන්නේ ව්‍යාපාරික මේක ව්‍යාපාරිකයක් ඉන්ට වඩා මේකට කියන්නේ මේ මොකද්ද මේ ව්‍යාපාර නැත්නම් ආයතන සේවකෙක් ආයතන සේවකෙක්
ඒ කියන්නේ ආයතන කියන්නේ වේදා කියලා. වේදා ගෝණ කියන්නේ සේවකයන්. ආයතන සේවකයන් නැත්නම් පෞද්ගලික ආයතන සේවකයන් නැත්නම් ආයතන සේවකයන්. ඒතාව. හරි. ඊට පස්සේ කලෝජා කියන්නේ කාමකරුවා. කාමකරුවා. කලෝජා. ඊට පස්සේ පොලිස් නිලධාරිය. ඒ කියවනේ කැවුම්චල් ගුවන්. කැවුම්චල් ගුවන්. පොලිස් නිලධාරිය. කැවුම්චල් ගුවන්. පොලිස් නිලධාරිය. කැවුම් කැවුම් ආව ගුවන්. කැවුම්චල් ගුවන්. පොලිස් නිලධාරිය. ඊට සෝබාන් ගුවන්. ගිනි නිවීමේ බඩ. සෝබාන් ගුවන්. ගිනි නිවීමේ බඩ. හරි. ඊට පස්සේ කොම්මුවන් කියන්නේ රජයේ නිලධාරී. රජයේ නිලධාරී. රජයේ සේවකයෝ නැත්නම් රජයේ නිලධාරී. සේවකයෝ මේ හරිනේ වගේ නිලධාරී. ඊළඟ ජොමොන් කියන්නේ තාප්පු සේවකයෝ. අඩල වැඩ කරන්නේ තාප්පු සේවකයෝ. හරි. ඊට පස්සේ අයිසා කියන්නේ වෛද්‍යවරයෙක්. ડોක්ටර් අයිසා. අයිසා වෛද්‍යවරයා. ඊට පස්සේ කනවසා. මෙන්න මේක දැන් කන් හෝසා කියලා ඉවුවට කියවෙන්නේ කනවසා. කනවසා. එදී. දැන් මේකට මොකද හේතුව? ඒ කියන්නේ අපි අර කිව්වේ මෙහෙම සාම්වල සාමුණාම මේ සාමුණී විදියට කියවුම් කන් කියලා. අර ඒ කියන්නේ ආලවුවක් ඇවිල්ලා කනකොඩ සාමුණුත් මේක විපෙන් ප්‍රදාන උදාහරණයක් කරනවා කියන කතාව. ඒක දන්නවනේ. එතකොට මෙතන වෙන්නේ එහෙම හල්ලකුවක් ඇවිල්ලා මෙතන හයන්න හම්බුනේ. ඒ සොරයක් ඇතුළම කලහක්. ඒ හයන්න අල්ලපුවත් දෙමු ඊට පස්සේ හරපුර දෙමුත් ඒක ස්වරයක් කියලා සලකනවා. ඒ හින්දා මේක හයන්න ගණන් ගන්න නැහැ. නෝ කියලා කියවෙනවා. අනෝසා. අනෝසා එන්නේ. ඊට පස්සේ යෝනිසා ඕ කියන්නේ. ඊට පස්සේ උන්ජොන්සා රියදුලි. උන්ජොන්සා රියදුලි. උන්ජොන්සා රියදුරු ඊට පස්සේ කිසුල්ජා කියන ටෙක්නිෂියන් කාර්මිකයා. කාර්මිකයා. ඊට පස්සේ මොක්තු කියන්නේ වඩුවා. වඩු කාර්මික. වඩුවා. නොම්බු කියන්නේ ගොවියා. ඒ කියන්නේ එනවා. ගොවියා. ඒ ඔබ කියන්නේ දීවරය. ඔබ කියන්නේ දීවරය. ඉසුල්ජා කාර්මිකයා මොක්සු වඩුවා නොම්බු ගොවියා ඔබ දීවරය. ආයි මුලින්ම කොහේ කිව්වොත් එහෙම හස්තෙන් ශිෂ්‍යයා සොන්තෙන්නේ ගුරුතුමා හේතාවුන් ව්‍යාපාරිකයා කලෝජා කංකරුවා නදාරියා ගින්නීමේ බටයා කොම්මුවන් රජී නිලධාරීන් ඊට පස්සේ කොම්මුවන් රජී නිලධාරීන් ජොමොන් මේක පාපු සේවකයෝ අයිසා වෛද්‍යවරයා අනෝසා හෙදිය යෝනිසා කෝපියා උන්ජොමිසා යදුරු
ඉසුල්ජා කාර්මිකයා මොක්සු වඩුවා නොම්බු ගොවියා ඔබු දීවර ආයි කිව්වොත් හත්ෙන් ශිෂ්‍යයා කොන්සෙන්නේ මුතුමා හේතාවල ව්‍යාපාරිකයා කලෝජා කම්කරුවා කෙන්චාංගුවන් පොලිස් නිලධාරියා සොබංගුවන් ගින්නීමේ බටයා කොම්මුවන් රජ නිලධාරීන් යොමුන් පාපු සේවකයෝ අයිතා වෛද්‍යවරයා අනෝසා ඉදිය යෝනිසා කෝකියා උන්ජොන්නිසා රියදුරු ඉසුල්ජා කාර්මිකයා මොක්සු වඩුවා නොම්බු ගොවියා ඔබු දීවරය. හරි ඊට පස්සේ මේ මෙන්න වචන කීපයක් මේ සී කියන්නේ ඒක මහතා මෙනගිය වගේ දෙයක්. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මේ පාවිච්චි කරනවා සී කියන. ඒක අර මෙනවිය කියකෙදී අර සාමාන්‍යයෙන් කරුණු පහේ මේ කාන්තාවන්ට දෙපාරම කරුණු පහේ තමයි කියන්නේ පාවිච්චි කරන්නේ. තුවා සීගිමුති එහෙම. මහතා කියන්නේ වෙනවිය කියනවා තී. ඊය චෝ කියන මම මේක නම් මේ අනියෝ කියන්නේ මේ යොත් කියලා මේ කියන්නේ ඔය. තී කියන්නේ මහතා වෙනවිය චෝ කියන්නේ මම අනියෝ නෑ මේ ඕ. හරි ඊට පස්සේ මේක තියෙන මේ යා කරන්න කලින් වගේම හරි එතකොට යා කරන්න පළවෙනි එකේ ඉන්නේ වඩු කාර්මිකයා නේ. එතකොට මොක්සුනේ මොක්සු වඩුව. ඊට පස්සේ දෙකේ ඉන්නේ අර හේතාව. සමාගම් සේවකය නැත්තම් ආයතන සේවක. ඊට පස්සේ තුන ඉන්නේ දීවරය. ඔබු. ඔබු දීවරය. ඊට පස්සේ ඉන්නේ ගොවියා නොම්බු. නොම්බු ගොවියා ඊට පස්සේ කාර්මිකයා කිසිවිට. හරි. හරි ඊට පස්සේ මේ අන්න අන්නන් කියන ව්‍යාකරණය මේ කොටස පාවිච්චි වෙන්නේ මේ ඒ වාක්‍යයේ මේ උක්ත කරන්න කියලා කියනවා නැත්නම් සරල භාෂාවෙන් කිව්වොත් එහෙම ඒ අතුනාම් පදේ නැත්නම් ප්‍රධාන වන්නාම් පදේ හයිලයිට් කරන්න. ඒ හයිලයිට් ඒ කියන්නේ දැන් අතුනාම් පදේ මේක තමයි අතුනාම් පදේ කියලා නැත්නම් මේක තමයි ප්‍රධාන වන්නාම් පදේ කියලා අඟවන්න. ඒක පාඩම් කියන දෙයක් නෙවෙයි පාඩම් දෙයක් වෙන්න පුළුවන්. කොක්කර දෙයක් වෙන්න පුළුවන්. එහෙම අඟවන්න. ප්‍රධාන නාම පදේ මේක තමයි කියලා අඟවන්න. ඒක යෙදෙන්නේ නාම පදේ පිළිවෙලට. එහෙම. එතකොට මේක මේ දෙකක් තියෙන්නේ අන්නන් කියලා මේ ඒ අදාළ නාම පදය අල්ලපුරින් අවසන් වෙනවා. එන්නේ අන්න. තොරාපුරින් අවසන් වෙනවා නම් එන්නේ නෑ. ඒ කියන්නේ මෙතන කිව්වොත් එහෙම දැන් අම්මා කියන උමුණි එතකොට ඕ මෝ නීවම් තොරයක් අල්ලන්න. ඔමෝනි නෑ. ඊට පස්සේ දැන් අයියට කියන්නේ නෝ ඒක උන්නෝයි ඒක කියන්නේ අපර ඒක වෙන්නේ නෝ නෑ. ඒ කියන්නේ මොකද්ද? නාම පදේ තොරාපුරින් වාසන වෙනවා නම් එන්නේ නන්. කල්ලාපුරින් වාසන වෙනවා නම් එන්නේ අන්. එතන මේ තේරුම මොකද්ද? මේක තමයි කතු නාම පද කියලා අඟවන්න තමයි පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඔය තමයි කියන්නේ උදාහරණයක් තේරෙනවා මේ
උදාහරණ තුවානන් මොක්තු ඉම්මිදා. කියන්නේ තුවාන් මේ වඩුවේ. ඊට පස්සේ චෝල්තු සීනන් හේසාවන් ඉම්මිදා. චෝල්තු සී ව්‍යාපාරිකයි. ඊට පස්සේ ලිහාන් සීනන් පාකිස්තාන සාම ඉඳලා ලිහාන් සී පාකිස්තාන ජාති. තුවාන් වඩුවේ චෝල්තු සීනන් මේ ආර්ථික සේවකේ ඊගොල්ලේ සහාරා සීනන් පාකිස්තාන ජාති. සහාරා සීනන් පාකිස්තාන ජාති. ඊට පස්සේ එන්නේ මේකේ මේ දැන් ගන්දාන කොහොමද කියලා අපි ඉගෙන ගත්තාද කියලා බලන්න මේක මේ එතනට එන්න ඕනේ අන්දනන්ද කියන එක හරි උත්තරේ රවුන්ඩ් කරන්න කියලා කියන්නේ. නන් කියලා දෙකක් නෙන්නේ. හරි එක දැන් පළවෙනි එකේ තොරයක් ඉඳගෙන නන් ඒ වගේ අදාළ එක රවුන්ඩ් කරන්න කියලා කියන්නේ. ඒ ටික කරලා හරි. ඒතර පළවෙනි එක කිව්වනේ දෙක එන්න ඕනේ නිච්ඡාන. නිච්ඡාන को हल्ला කරලා කරන්නේ අලි. නිච්ඡාන තේගු තරම් ඉන්නේ. නිච්ඡාන තායිලන්ත ජාතිකයෙක් වෙන්න. ඊට දෙවෙනි එක චෝල්තුසි ඒක තොරයක් නෑ. චෝල්තුසින හප්තෙන් ඉන්නේ. චෝල්තුසි සිච්චේ. දැන් රවුන්ඩ් කරලා. ඊළඟට ඉගුම් ඒක අන්නවට දෙකක් වන්නෙන්. ඉගුම් තොන් තිමෝර හරම් ඉම්මිලා. ඉගුම් නැගෙනහිර තිමෝර ජාතික. ඒක කරින් කිව්වම කල්ලාකුලා වෙන්නේ අන්. කරින් අන් ඔබු ඉම්මිලා. කරින් දීවරේ. ඊට පස්සේ 6 සුපිකාගම කොරයක් ඒත් නන් සුපිකානන් පනෝගායින් සුපිකා හෙදියෙක් හෙදියක්. හරි. ඒක කොරයක් ඉන්න දන්නා. හරි. ඒක මෙහෙම ලියන එක දෙන්නේ කියන අර කල්ලෝනන් කලෝජා ඉම්මිදා. මේක නම් ඉබන් අන් මොක්සු ඉම්මිදා. එසේ තුරුනන් අනෝසා ඉම්මිදා. අදිත් අන් හේසාවන් ඉම්මිදා. ඊට පස්සේ කවුද මොනිකා නන් කොන්ටෙන් ඉම්මිදා. ඒ කියන්නේ මේ විස්තරය අරගෙන වාක්‍ය හදන්න කියලා කියන්නේ. වාක්‍ය හදන්න. දැන් මම මේක කියන්න ඉබන්. ඉබන් කිව්වහම අල්ලපුණේ අවසන් ඒක ඉබන් අන්. රැකියා මොක්සු. ඉබන් අන් මොක්සු ඉම්මිදා. එහෙම. හරි. එතකොට මේක තමයි මේකේ තුරුනන් අනෝතා ඉම්මිදා. මෙතන අදින් හේතාවන් ඉම්මිදා. මෙතන මොනිකා නන් කොන්ටෙන් ඉම්මිදා. ඒ විදිහට වාක්‍යෙන් නම් තව තියෙන එක. එහෙනම් ඒ ආයතන දෙවලා. හරි. එතකොට මේකේ තියෙනවා මේකේ ඉන්නේ නිත්තාන් ඉන්නවා කල්ලෝ ඉන්නවා. එතකොට නිත්තාන් මොකද්ද කියන්නේ? අඤ්ඤෝවතේ ආයෝවන් තොනන් දැන් මේක වෙකින් කියන පුළුවන් අපිට අපි කලින් පාඩම් පුරාවට දීපොත මතකයි. තොනන් ලියාගන්න දෙයක් දැම්මොත් නිත්‍යාන් නිමිද. ඒ කියන්නේ නම නිත්‍යාන් වෙමි. ආයෝවන් මම නිත්‍යාන් නිමිද. මම නිත්‍යාන් ඊට මේකක් දන්නවද ටිකක් තේගු තරම් නිමිද. තායිලන්ත ජාතිකයෙක් වෙමි. තායිලන්ත ජාතිකයෙක් වෙමි. හරි ඊට පස්සේ අනුමතය ආයිබෝවන්
ආයුබෝවන් 저는 갈로입니다. 그러니까 저는 마마 갈로입니다. 갈로임이 필리핀 사람입니다. 필리핀 자ති의 글. ආයුබෝවන් 저는 갈로입니다. 마마 갈로임이 필리핀 자ති의 글. ඊළඟට මෙයා අහනවා මිත්‍යාන් කල්ලොදිනන් හස්තෙන් ඉන්නවා. කල්ලොදින් ශිෂ්‍යයෙක්ද? ශිෂ්‍යයෙක්. ඊළඟට අනියෝ නෑ. 저는 근로자입니다. නෑ මම මේ අනියෝ කියන්නේ නෑ. 저는 කියන්නේ මම 근로자ගේ කාම්කරුවෙක් නෙවෙයි. හැබැයි මම කාම්කරුවෙක් නෙවෙයි. ශිෂ්‍යයෙක් නෙවෙයි මම ආයෙ කරන කාම්කරුවෙක්. ආයෙ තන්තිමයි කිව්වොත් එහෙම කල්ලොදිනන් හස්තෙන් ඉන්නවා. අනියෝ 저는 근로자입니다. නෑ මම කාම්කරුවෙක් නෙවෙයි. මුලින්ම කිව්වොත් එහෙම 안녕하세요 ආයුබෝවන් 저는 නිත්‍යාන්입니다. මම නිත්‍යාන් වෙමි. තේගුක් 사람입니다. තායිලන්ත ජාතිකයෙක් වෙමි. ඊට පස්සේ 안녕하세요 ආයුබෝවන් 저는 칼로입니다. මම 칼로예요. 필리핀 사람입니다. 필리핀 ජාතිකයෙක් වෙමි. 칼로 뛰는 학생입니다. 칼로ති ශිෂ්‍යයෙක්ද? අනියෝ නෑ. 저는 근로자입니다. නෑ මම කාම්කරුවෙක් වෙමි. හරියට ප්‍රශ්න දෙක නිත්‍යානන් ඕනනාරා කරන්නේ අර කලින් දෙවල ප්‍රශ්නේ තමයි. නිත්‍යාන් මොනවද පුද්ගලයෙක්. එයා කොහෙද කියලා කිව්වේ? නිත්‍යාන් කොහෙද කියලා කිව්වේ? එතකොට එයා නිත්‍යාන් දී කිව්වේ මේ තායිලන්තේ. කායි තේල් කරන් ඉන්නේ. තේල් කරන් ඊට පස්සේ කල්ලොඩන හස්තෙන් ඉන්නවා. ශිෂ්‍ය. කල්ලො ශිෂ්‍යද නෑ අනියෝ. අනියෝ කලෝජායි. නෑ කාම්කරුවෙක් වෙමි. ඔව්. හරි ඊට පස්සේ මේ පාඩමේ අන්තිම කොටස මේ සංස්කෘතික තුරු. අර අපි අර පාඩමේ විස්තර කතා කරලා කිව්වේ මේ මුන්වාවා යෝගු කියන ඒකේ කල්චර් and ඉන්ෆර්මේෂන් සංස්කෘතික තුරු. සංස්කෘතික තුරු. හරි ඒකේ එතකොට තියෙන්නේ මුලින්ම පළවෙනි පාඩමේ දාලා තියෙන්නේ ආචාර කිරීමේ අංගුගයි ඉන්සා ඒක. කොරියාවේ ආචාර කිරීමේ තිරිත්‍රි. ඒ කියන්නේ වැඩි ආචාර ගන්න කොහොමද? අලුතෙන් හම්බෙට ආචාර ගන්න කොහොමද? හැමදාම වගේ හම්බෙට අයට ගෙදරට ආචාර ගන්න කොහොමද? ඒ වගේ ආචාර කිරීමේ තිරිත්‍රි. හරි. යොම් බලන්න. ආංගුගේ තුන කොරියාවේදී නම් ඡන්දේ කියන්නේ අනිත් පුද්ගලයා අනිත් කෙනා පාර අණුව අනිත් පුද්ගලයාට අණුව කොරියාවේදී අනිත් පුද්ගලයාට අණුව ඉන්සාහන ආචාර කරන සංසි ආකාරය හරන් වෙනස් වෙනවා. පුද්ගලයාට අනුව ආචාර කරන විදිහ වෙනස් වෙනවා. ඉතින් මම කියපු කතාව කියන්නේ. ඉතින් චතින් පොදා සමාන්ත වඩා
නායිකා වයසින් සාමාන්‍යයට වඩා වයසින් මාන්ගොනා වැඩි හෝ සාමාන්‍යයට වඩා වයසින් වැඩි හෝ කිවිගා නිලයෙන් නොපන් උසස් තරම්ම කියන පුද්ගලයෙකුට නම් සාමාන්‍යයට වඩා වයසින් වැඩි හරි ආයතනයේ නම් ආයතනයේ ඉහළ නිලධාරියෙකුට හරි අඤ්ඤමතයෝ තෝන තවදුරටත් අඤ්ඤෝ හදිනිකා දෙකම එකයි අර අඤ්ඤෝ හදයෝ කියලා අඤ්ඤෝ හදිනිකා කියන ඊට වඩා විදිමත් වැදගත් දෙකම දෙකම එකයි අර වැදගත් අවස්ථාවේදී පාවිච්චි කරන අඤ්ඤෝ හදිනිකා අඤ්ඤෝ හදිනිකා ප්‍රාණ වගේ මල් හමිනු කතා කරලා ඔළුව නමලා හෝ කොන්ද නමලා ඔළුව නමලා හෝ කොන්ද නමලා ආචාර කරනවා. ඒ කියන්නේ මේ විදිහට අනුමතෙන් විභාග කියනෝ නැත්තම් මේ සම්පූර්ණ වෙන අනුමතය කියලා තියෙනවා. ආචාර කරනවා. කොගේරල් කොගිනා හොරේර සුපාන ගොත්. ඒ කියන්නේ ඔළුව නමනවා හෝ මේ කොන්ද නමන එක සන්දේපන් අනිත් කෙනා තේහන් ගැන චොන්ගියොන් නතා නේනන් තේසුයි මේ කියන්නේ ගෞරවය දක්වන ක්‍රියා අනිත් එයාට වයසට අනුසුත ගරු කරන අවස්ථාව ගෞරවය දක්වන අවස්ථාව හරි කාර්යයක් තියෙනනේ ආන්තියෝ යම් මෙහෙකින් තත්ින් පොදා තමන්ට වඩා නායිකා වයසින් ඔරිගොනා අඩු හෝ හිනා සමීප පරමගේන පුද්ගලයෙකුට නම් අඤ්ඤෝ ඉරා අඤ්ඤෝ හදේ නෙමෙයි අඤ්ඤෝ කියලා කියනවා. ගොඩක් වයසින් තමයි වයසින් අඩු හිතවත් මේක වමන අඤ්ඤෝ කියලා කියනවා. අර හෙලෝ කියනවා. මල් හලු කියලා කොන අත හබයෝකි තොල්ගුණා. ඒ අත සැහැල්ලුවෙන් උසවන. හෙලෝ කියලා අත උසවලා එහෙම. අත සැහැල්ලුවෙන් උසවලා හොඳ ඔලවලා එයා උසලවම කොල්ලලා මේ හංගාමුරල් නැත ඒකේ අර පිළිගන්නා එක කරනවා. පිළිගැනීම කරනවා. හරි ඊට පස්සේ තියෙන පොඩි එකක් නේ. මෙතන තියා අඤ්ඤෝන් අතයෝ. අඤ්ඤෝන් අතිමික අඤ්ඤ තුන තේරෙම එකයි. ඔගේ ආයි බෝවන හොඳින් ඉන්නවද කියන්නේ. ඒවා ලියාගන්න දෙයක් උදයි කියලා තේරෙනවද? ඉන්සාහන ආචාර කරන. සිගානේ වෙලාව. සංවන්නෝ. ඒ කියන්නේ සංවන්නොත් කියන්නේ මේ කන්වර්ටර් මේක මේකයි වෙන කන්වර්ටර්. සංගන්නොත් කියන්නේ මේ තැකීමක් නැහැ. ඒ කියන්නේ දැන් ඒක කියන්නේ අර ඉංග්‍රීසියෙන් වගේ වරුවෙන් වරු වෙනස් වෙන්නේ නැහැ. good morning good afternoon එහෙම වෙන්නේ නැහැ. රැයට හවුණා උදේට හවුණා දවල්ට හවුණා කොයිලාත් අඤ්ඤොන් වශයෙන් නැත්නම් අඤ්ඤොන් වශයෙන් එක නැත්නම් අඤ්ඤොන් තමයි කියන්නේ. මේ ඒ තමයි කියන්නේ අච්චින් තොණි තොනේ ඔන්ජි දන්දි. මෙන්න මේක හොඳ වචනයක්. ඔන්ජි දන්දි කියන්නේ ඕනම වෙලාවක. ඔන්ජි දන්දි කියන්නේ මොකද්ද? ඕනම වෙලාවක කායම් හාසු දෙමිට භාවිතා කරන්න පුළුවන්. ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන්. ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන්.
Anyong mateo, anyong matimika, anyong kan insanan tigane sangan opsi tadi ini තොරව අච්චින් චොන්සින් චොනයෝ ඔන්ජිදන් ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන්. හරි. ඊට අන්තිම එක කොංගෝ තෙන්වල එතන. ඒ කියන්නේ විධිමත් අවස්ථාවල, වැදගත් අවස්ථාවලදී චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් හැමෙන්. අක්සු හදා කියන්නේ අක්සු හදා කියන්නේ අකට අක වෙනවා. අක්සු හදා අතරල දෙනවා. අතරල දීලා ආචාර කරනවා. ඒ කියන්නේ වැදගත් අර කොමල් සිටුේෂන් එක අලුතෙන් කම්පැනි එකක් කෙනෙක් හම්බෙන්න ගියාම ඒක වයරින් වෙයිද අඩුයි කියලා බලන්නේ නැහැ ආචාර කරන අතරල තියෙනවා. අලුතෙන්ම කෙනෙක් හම්බුනාම කවුරු හරි ආචාර කරන්නේ අතරල දීලා ඒ වයර් එක ගන්න මතින් මිකා එහෙම වුණාම ඉන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ආයේ වැදගත් විදිහ ආචාර කරන එහෙම. ඊළඟට සමාන බොහෝ විට හැබැයි අතරල දෙද්දි පාවිච්චි කරන එකක් තියෙනවා. ඒක තමයි අර කියන්නේ Tamanට වඩා වයසින් වැඩි නම් Tamanට වඩා ඉගෙන නිලධාරීෙක් නම් දැන් අතරල දෙන්න සාමාන්‍ය දකුණු අතින්නේ. එතකොට වයසින් වැඩි කෙනෙකුට අතරල දෙනවා නම් වම් අතින් දකුණු බාහුව මේව අල්ලගෙන දකුණු අතින් අතරල දෙන කියලා තමයි මේ යටි කියන්නේ. සමහර විට චපින් පොදා Tamanට වඩා නයිගා වයසින් පොල්පින් මන්ගොඩ ගොඩක් වැඩි හෝ වයසින් ගොඩක් වැඩි හෝ සීගා නොපන් තනතුරෙන් ඉහළ වයසින් ගොඩක් වැඩි හෝ තනතුරෙන් ඉහළ සීගා කියන්නේ තනතුර නොපන් කියන්නේ ඉහළ තරමගේ පුද්ගලයන්ට ඉන්සා හල්තේන ඉන්සා හදා කියන ආචාර කරනවා වලතේ කියන්නේ විත ආචාර කරන විත Taman ඉවිගා නොප තරමගේ Tamanට වඩා ඉහළ නිලධාරීන්ට ආචාර කරන විට වෙන්තොන වම් අතින් ඔරන් පරිණ දකුණු බාහුව හෝ ඔරන් තොන් පද්දින ඔය කියන්නේ බාහුව හරි අත හරි ඔය හරි එතනින් හරි මෙතනින් හරි ඔය අත පද්දියෝගෙන අල්ලගෙන අත අල්ලගෙන අක්සුරල් හනන්ගොතේ අතරත් දෙන එක අක්සුරල් හනන්ගොතේ කියන අතරත් දෙන එක යෙයි මිදා ආචාර පිළි බවයි. අතර වැදගත් තමයි. ආචාර පිළි බව. කොන්ජොගින් තෙන්වල විධිමත් අවස්ථාවේදී සාමාන්‍යයෙන් අතරත් දීලා ආචාර කරනවා. සමහර විට Tamanට වඩා වයසින් ගොඩක් වැඩි හෝ තනතුරෙන් ඉහළ කෙනෙකුට ආචාර කරන විට වම් අතින් දකුණු බාහුව හෝ දකුණු අත අල්ලගෙන ආචාර කරන එක දිරිතයි. ඒක තමයි අන්තිමට කිව්වේ. හරි. එතකොට මේ පාඩම ඉවරයි. මේ පාඩමේ මේ ඉතින් ඔය ටික තමයි මේ ඉගෙන ගන්න තියෙන්නේ. අපි මේ පාඩම් කීපයක් කරලා මේ වැදින මේ උදාහරණ ප්‍රශ්න කරමු. හරි. එතකොට ඊළඟට හත්වෙනි පාඩම තමයි.